ඔයාලා දන්නවද මේ දවස්වල හැටියට FD රේට් එක වැඩියෙන්ම දෙන්නේ කවුද කියලා? ඒ බැංක් එක තමයි BOC, Pan Asia, Commercial, People, Sela, Kagis, HNB, NSB සම්පත් බැංකුව අතරින් සම්පත් බැංකුව. ෂුවර් නෑ නේද? මේ තියෙන්නේ මම රිසර්ච් කරලා හදාගත්තු රේට් කම්පැරිසන් ෂීට් එක. ඒ වගේම මම මේ හැම ඩේටා එකක්ම කලෙක්ට් කරගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. මම මේ වීඩියෝ එක කරන්නේ 2025 තුන්වෙනි මාසේ 30 වෙනිදා. එදාට තියෙන රේට් තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඕගොල්ලෝ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න සම්පත් බැංක් FD රේට් කියලා. එහෙම සර්ච් කරලා එන පළවෙනි ලින්ක් එකෙන් ඇතුළට ගිහිල්ලා බලන්න මම මේ දැන් පෙන්නලා තියෙන රේට් නේද දීලා තියෙන්නේ කියලා. මම මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ට පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්නම්. පළවෙනි එක තමයි ඕගොල්ලෝ මේ දවස්වල හැටියට දීර්ඝකාලීනව FD එකක් දාන්න යොමු වෙන්න එපා. දෙවෙනි එක තමයි තියෙන FD එකක් විත්ඩ්‍රෝ කරලා රීඩිපොසිට් කරන්න යන්නත් එපා. තුන්වෙනි එක තමයි මේ දවස්වල FD එකක් දානවා නම් සම්පත් බැංක් එකේම දාන්න. ඒගොල්ලෝ තමයි වැඩිම පොලියක් දෙන්නේ. දැන් අපි යමු ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා කැල්කියුලේටර් එකකින් ඕපන් කරගෙන උදාහරණයක් ඇසුරෙන් බලමු ඕගොල්ලන්ට කීයක් හම්බ වෙනවද කියලා ලක්ෂයක් වෙන මුදලක් ඩිපොසිට් කරොත්. හරි මම කැල්කියුලේටර් ඕපන් කරගත්තා. දැන් මම ටයිප් කරගන්නවා ලක්ෂය. ඒක බෙදනවා 100ෙන් වැඩි කරනවා 7.25න් මොකද මාස 3ට ඒගොල්ලෝ ඔෆර් කරනවා 7.25. එතකොට ඕගොල්ලන්ට එනවා අවුරුද්දට පොලිය 7250ක් විදියට. ඊට පස්සේ ආපු උත්තරේ බෙදනවා 12න්. එතකොට ඕගොල්ලන් මාසයකට පොලිය 604.16ක් විදියට එනවා. ඒක වැඩි කරනවා 3. එතකොට 3 month එකක් එන්න වෙනකොට ඕගොල්ලන්ට FD එකට හම්බ වෙනවා 1812.50ක්. මේ එන්නේ WHT අඩු කරන්න පෙර. එතකොට දැන් විදිහට WHT 10%ක් ඒගොල්ලෝ කපා ගන්නවා. ඒ කියන්නේ මේ ආපු උත්තරෙන් ඕගොල්ලන්ට හම්බ වෙන 90%යි. ඒක නිසා මේක බෙදනවා 100ෙන් වැඩි කරනවා 90ෙන්. එතකොට ඕගොල්ලෝ ලක්ෂයක් දැම්මොත් 1631.25ක් මාස 3 අවසානය වෙනකොට ඕගොල්ලන්ගේ අතට හම්බ වෙනවා. හොඳයි එහෙනම් අපි දැන් මාස 6ට ටන එකට යන්. එතකොට මේගොල්ලෝ මාස 6ට දෙනවයි කියලා තියෙනවා 7.5ක්. එතකොට අපි කලින් උදාහරණයේ විදිහට ලක්ෂයක් ගමු. ලක්ෂයක් ඩිපොසිට් කරොත් මාස 6ක් අවසානයේ ඕගොල්ලන්ට කීයක් හම්බ වෙනවද කියලා බලමු. එතකොට මම කැල්කියුලේටර් ඕපන් කරගෙන ඉන්නේ. ඒක ටයිප් කරනවා ලක්ෂයයි කියලා. ඒක බෙදනවා 100ෙන් වැඩි කරනවා 7.5න්. එතකොට ඕගොල්ලන්ට අවුරුද්දට 7500ක් කියලා හම්බ වෙනවා. එතකොට අපිට මාස 6ක පොලිය තමයි ඕගොල්ලන්ට හම්බ වෙන්නේ මාස 6ක් දාන නිසා. එතකොට මේ ආපු උත්තරේ බෙදනවා 12න් අවුරුද්දට මාස 12ක් නිසා වැඩි කරනවා 6න්. එතකොට ඕගොල්ලන්ට එනවා 3750ක් විදියට. මේ 3750ම ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. මේකේ 10% ඒගොල්ලෝට withholding tax එක විදියට ඩිඩක්ට් කරගන්නවා. ඒකින්ද මේ 3750 බෙදනවා 100න් වැඩි කරනවා 90න්. එතකොට උත්තරේ 3375ක් විදියට එනවා. එතකොට ඕගොල්ලෝ ලක්ෂයක් මාස 6ක 7.5 ගානේ දැම්මොත් ඕගොල්ලන්ට පොලි මුදල හම්බ වෙනවා 3375. ඊළඟට දැන් අපි ඉක්මනට යමු මාස 12 ස්ථාවර තැන්පසුවත් සඳහා ඒගොල්ලෝ කීයක් ගෙවනවද බලන්න. එතකොට ඒගොල්ලෝ 108ක් ගෙවනවා. එතකොට කලින් උදාහරණයේ විදිහට ලක්ෂයක් ඕගොල්ලෝ ඩිපොසිට් කරොත් අවුරුද්ද අවසානයේ ඕගොල්ලන්ට කීයක්ද හම්බ වෙන්නේ කියලා අපි බලමු. එතකොට මම කැල්කියුලේටර් ඕපන් කරගෙන තියෙන ඒකේ ටයිප් කරනවා ලක්ෂයක්. ඒක බෙදනවා 100ෙන් වැඩි කරනවා 8ෙන්. එතකොට ඕගොල්ලන්ට අවුරුද්දට 8000ක් හම්බ වෙනවා. මේ මුදලම ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. මේකෙන් 90%යි හම්බ වෙන්නේ. මොකද WST ඩිඩක්ට් කරන නිසා. එතකොට මේ ආපු 8000 බෙදනවා 100ෙන් ගුණ කරනවා 90ෙන්. එතකොට අවුරුද්දක කාල සීමාවක් සඳහා ඔයගොල්ලෝ 108 ගානේ සම්පත් බැංක් එකේ දැම්මොත් ලක්ෂයක් වැනි මුදලක් ඕගොල්ලොන්ට අතට හම්බ වෙනවා අවුරුද්දක් අවසානයේ 7200යි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න තව කෙනෙකුට වැදගත් වෙයි. ඒගොල්ලොන්ට බලන්න. ඒ වගේම ඕනම කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් මම ඒ හැම කමෙන්ට් එකකටම ඔයගොල්ලන්ට reply කරනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔබට සුබ දවසක්. මම එහෙනම් ගිහිල්ලා එන්නම්.